ආයිබෝවන් ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරන් ආවා මං. හැබැයි අද මල් හිටවන්නේ නම් මම නෙවෙයි. මගේ දුව තමයි අද මල් හිටවන්නේ. එයාට බෝගනිලා පැල දෙකක් හම්බෙලා තියෙනවා. ඒ පැල දෙක තමයි එයා අද හිටවන්න හදන්නේ. අපි බලමුකෝ එයා කොහොමද බෝගනිලා පැල දෙක හිටවන්නේ කියලා. ඒ අතරේ ගස් කොළන් උඩින් චූටි සමනලෙක් පියඹනවා. අපි බලමු මේ සමනල පියඹන එක අපිට ගන්න පුළුවන්ද කියලා වීඩියෝ එකට. බලන් ඉන්නකෝ. ඒ හොරගෙඩියත් අහුවේද කියලා මේ වීඩියෝ එකට. ඔයගොල්ලෝ අපේ වීඩියෝ බලන්න කැමතිද? ඔන්න චූටි සමනලයා. අපේ වීඩියෝ බලන්න ඔයගොල්ලෝ කැමති නම් අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න බෝගනිලා රෝස පාට පැලේ තමයි ඉස්සෙල්ලාම ගත්තේ. මොකද එයාගේ අස්සම් පාට රෝස පාට හින්දා. එයා හිමිහිට මුල් හැම කැඩෙන්නේ නැති වෙන්නයි ඒක හිටවන්න හදන්නේ. අපි බලමුකෝ. එයාට මල් හිටවන්න විතරක් නෙවෙයි. එයාට යොම් පිහුම් වැඩත් පුළුවන්. මොකද අපි චූටි කාලේ ඉඳන්ම ගෑල් ළමයිට කියා දෙන්න ඕනනේ. ගෑල් ළමයිට විතර නෙවෙයි. පිරිමි ළමයිට උනත් අපි විශේෂයෙන් කියා දෙන්න ඕනනේ. හැමදේම ගෙදරක වැඩ කරගන්න. එතකොට තමයි එයාලා පිළිවෙලට හැදෙන්නේ. එයා අධ්‍යාපන වැඩ කටයුතුත් එදිනෙදා දේවල් එදිනෙදාම කරලා ඉවරලා තමයි මේ වීඩියෝ වලට උදව් වෙන්නේ. මේ බලන්නකෝ අපි ගේ ඇතුලෙන් තියන්න හදපු මල් පැල අහක දාන ඇතිලි වල තමයි ඒව හිටවුවේ. ඒ කියන්නේ ඇත්තට මේවා වැඩකට ගන්න බැරි ඇතිලි. අලුත් පාටට පෙවුනට මේ අපේ අයියා මට දීපු මල් පැලය. ඒ පැලෙන් පැල ගලවලා තමයි අර ඇතිලි දෙකෙන් මං එන්දෙව්වේ. එහෙනම් මං ගේ ඇතුලෙන් තියද්දි මේ වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට ගේන්නම්කෝ. ඒ අතර චූටි දු මල් පැලේ හිටවලා. තව තියෙනවා මල් පැලෙන් මැරුණු හිස් පෝච්චියක්. ඒක තමයි එයා දැන් ගත්තේ. අපි බලමු ඒකේ එයා අනිත් මල් පැලෙත් හින්දවන විදිහ. ඒකේ තිබුණ ගල් ටික එයා පැත්තකින් තියලා පස් ටිකත් අයින් කරලා තමයි අලුතෙන්ම ඒකේ පස් දාලා මල් පැලේ ඉන්නන්න හදන්නේ. ඒ අතරේ අපිට කුරුල්ලන්ගේ සද්ද බද්ද ලේන්නන්ගේ සද්ද බද්ද එහෙමත් ඇහෙනවා. ඔයගොල්ලොත් අහන් ඉන්නකෝ. එයාලා එන්නේ නම් ඉතින් අර කලින් වීඩියෝ එකේ පෙන්නපු මල්බෙරි ගහට වගේ කියන්න තමයි.
ඔන්න එයා කහපාට මල් පැලෙත් හිටවන්න තමයි හදන්නේ. මට ඇත්තටම එයා ගොඩක් උදව් කරනවා හැම දෙයකටම ගෙදර. එයා ක්‍රීඩාවලටත් හරිම දක්ෂ ගෑනු ළමයෙක්. ඇත්තටම මං සතුටු වෙනවා. එයා ඉපදෙන්න මගේ කුසුම තෝරගත් එක ගැන. මමත් වාසනාවන්තයි කියලා මං හිතනවා. එයා වගේ ලස්සන චූටි ගෑනු ළමයෙක් මට හම්බ වෙච්ච එකට. බලන්නකෝ එයා මල් හිටවන හැටි හරි ආසාවෙන්. ඇත්තටම මම ගෙදරින් ගමනක් එම ගිහිල්ලා හවස් වෙලා ගෙදර එනකොට එයා මල් ගස්වලට වතුර දාලා තියෙනවා. මේ මල් ගහත් එයා හිටවලා. මේ බලන්නකෝ ඒකේ කහ පාටයි රෝස පාටයි එක මලක පාට දෙකෙන්ම තියෙනවා. හොඳට බලන්නකෝ ඔයගොල්ලන්ට පේනවද කියලා. මේ මල හරි ලස්සනයි. හරි? හැබැයි එක මලක විතරයි මේ පාට දෙකම තියෙන්නේ. අනිත් රෝස පාට එකේ නම් රෝස පාට මල් විතරයි තියෙන්නේ. ඒ වුණාට කොළවල නම් පාට දෙකක්ම තියෙනවා. දැන් අපි බලමු එයා මොකද්ද කරන්න හදන්නේ කියලා. එයා කරන්න හදන්නේ පස් මදි වුණු මල් පෝච්චියකට පස් ටිකක් තව පුරවන්න වගේ. ඔව් ඒක තමයි එයා කරන්නේ. එයා කලින් හිටපු මල් පෝච්චියක් එක. ඒකට පස් මදි හින්දා අද අලුතෙන් පස් ටිකක් එයා ඒකට එකතු කරනවා. ඒ අතරේ බලන්නකො මට වෙච්ච දෙයක්. ඔන්න ඔය එතනම් පේන මල් ගහ මං අතින් කැඩුනානේ. ඔන්න බලන්න ආයි කොච්චි පළදාව කොහමද කියලා. ඔය තියන්නේ ආයි කොච්චි පළවල් පළදාව. පේනද ඔයගලන්ට? කිසිම පොහොරක්වත් කිසිම දෙයක් නැතුව එයා ඒව හදලා තියෙන්නේ. පේනවද? ඒක තව පැහිලා නම් මදි. පැහුණාම කඩන වීඩියෝ එකක් ඕගොල්ලන්ට දෙන්නම් හොඳේ. එයා ඒ අතරේ පස් ටික පුරවලා ඉවරයි වගේ මට පේන්නේ. එයා වැඩ ඉවර කළාද දන්නේ නැහැ බලමු. එයා වැඩ ඉවර කළා වගේ තමයි මට පේන්නේ. බලමු එයා මොකක් හරි කරන්නද හදන්නේ කියලා තව. ඔව් අර ගල් ටික කොහේ හරි තියන්න තමයි එයා හදන්නේ. අපි බලන් ඉමු මොකද්ද කරන්නේ කියලා. මේ පැලේට ගල් ටික තියන්න ඕනේ කිව්වා. ඉතින් මම මේ පැලේ අරගෙන දුන්නා යාට. මේ පැලේ වටේට ගල් ටික තියලා එයා ලස්සන කරන්න තමයි හදන්නේ. අපි බලමුකෝ එයා ඒක ලස්සන කරන්නේ කොහොමද කියලා. ගල් නම් මදි වෙයි වගේ. අපි තව ගල් ටිකක් හොයාගමු කියලා එයා මට කිව්වා. මේ බලන්නකෝ ඉතින් මේ කැඩුණු මල් ගහ. ඒක තව ටිකක් ඇලවෙලා වගේ මට පේන්නේ.
එහෙනම් අදට අපි සමුගන්නයි යන්නේ. ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. අපි බලන් ඉන්නවටයි, අපි අහගෙන ඉන්නවටයි. අමතක කරන්නේ නැතුව අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.